ආයුබෝවන් මිතුරනි, මම අද ඔබලාට කියා දෙන්න බලාපොරොත්තු වන්නේ ආදරයෙන් පැරදුන ජීවිතයක් නැවත ගොඩනගා ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවයි. ඒ වගේම ආදරය කරන අයත් මේ කාරණා ටික මතක තබා ගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු මේ වැදගත් කාරණා මොනවද කියලා. මෙවන් වූ තොරතුරු දැන ගැනීමට ඔබ තවමත් අපගේ යුනිවර්ස් කිං නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නැතිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එකද ක්ලික් කරන්න අමතක කරන්න එපා. අපි එහෙනම් කතාවට යමු. ආදරය කියන්නේ ජීවිතයේ සුන්දරතම අත්දැකීමක් වගේම එය බිඳී යාම කියන්නේ දරා ගන්න අමාරුම වේදනාවක්. මේ මොහොතේ ඔබට දැනෙන හුදකලාව සහ කනගාටුව සාමාන්‍ය දෙයක්. නමුත් මතක තබා ගන්න හදවතේ ඇති වූ තුවාලය සුවපත් කර ගැනීමේ ශක්තිය ඔබ සතුවමයි පවතින්නේ. ඔබේ හිත සනසා ගැනීමටත් නැවත ශක්තිමත්ව නැගී සිටීමටත් අවශ්‍ය උපදෙස් කිහිපයක් මම ඔබලට ලබා දෙන්නම්. අංක 1. ඔබේ හැඟීම් වලට ඉඩ දෙන්න. වේදනාව සිර කරගෙන සිටීමෙන් වෙන්නේ එය තවත් වැඩිවීමක් පමණයි. හැඬීමට බියවන්න එපා. ඔබට හඬන්න අවශ්‍ය නම් ඔබ ඇති තරම් හඬන්න. එය සිතේ බර නිදහස් කර ගැනීමට උදව් වනවා ඇත. පිළිගන්න. සම්බන්ධතාවය අවසන් වී ඇති බව යථාර්ථවාදීව පිළිගැනීම සුවපත් වීමේ පළමු පියවරයි. අංක 2. අතීතයට සමුදෙන්න. අතීතය මතක් කරමින් තවත් ඔබේ ජීවිතය බිඳවට්ටා ගන්නට හදන්න එපා. අතීතයට සමුදෙන්න පුරුදු වෙන්න. නැවත නැවතත් පරණ පණිවිඩ කියවීම හෝ ඡායාරූප බැලීමෙන් ඔබ කරන්නේ තුවාලය තවත් පෑරීමයි. සමාජ මාධ්‍ය වලින් ඈත්වන්න. ඔහුගේ හෝ ඇයගේ තොරතුරු සොයා බැලීම නතර කරන්න. මතකයන් ඉවත් කරන්න. ඔබ වේදනාවට පත් කරන දේවල් ඇස් පනා පිටම ඉවත් කරන්න. ඊළඟට අප පුරුදු කර යුතු කාරණාවක් වනවා ස්වයං ආදරය. අනෙක් කෙනා වෙනුවෙන් වැය කළ කාලය සහ ආදරය දැන් ඔබ වෙනුවෙන් වැය කරන්න කාලය ඔබටම උදා වෙලා තිබෙනවා. එහෙනම් ඔබ දැන් කළ යුත්තේ ඔබටම ආදරය කළ යුතුයි. ශරීරය ගැන සැලකිලිමත් වන්න. පෝෂදාහි ආහාර ගන්න. ව්‍යායාම කරන්න. හොඳින් නිදාගන්න. නව විනෝදාංශ. ඔබ මෙතෙක් කල් කරන්නට ආශාවෙන් සිටි නමුත් ඔබ කළ ආදරය නිසාම ඔබට ඒ කාරණා කරගන්න බැරි වුණා නේද? හැබැයි දැන් ඔබට කාලය උදා වෙලා තියෙනවා. ඔබ එතනින් නිදහස් වෙලා තියෙනවා. ඔබට දැන් ඔබ කැමති දේවල් ඔබට කරන්න පුළුවන්. උදාහරණ විදිහට පොත් කියවීම, සංගීතය, චිත්‍ර ඇඳීම, ඔබට කැමති විදිහට ඇඳුම් පැළඳුම් ඇඳීම, මෙවැනි වූ දේවල් ඔබට කරන්න දැන් කිසිම බාධාවක් නැහැ. ඒ දේවල් හිතේ හැටියට ඔබේ නිදහස ඔබ භුක්ති විඳින්න. තර්කානුකූලව සිතන්න. ආදරයකදී අප දකින්නේ අනෙක් පුද්ගලයාගේ හොඳම පැත්ත පමණයි. නමුත් දැන් ටිකක් එම සම්බන්ධතාවයේ ඔබට හිමි නොවූ දේවල් මොනවද? ඔබ කොතරම් මානසික පීඩනයකින් සිටියද? සමහර විට මෙය දෙදෙනාටම මීට වඩා හොඳ අනාගතයක් උදා කර ගැනීමට ලැබුණු අවස්ථාවක් විය හැකියි. වර්තමානය සහ අනාගතය. අතීතය වෙනස් කළ නොහැකි වුවත් අනාගතය වෙනස් කළ හැකි. එය ඔබ සතුයි. ඉලක්ක තබා ගන්න. ඔබේ රැකියාව හෝ අධ්‍යාපනය වෙනුවෙන් කැපවන්න. හොඳ ඇසුර. ඔබව තේරුම් ගන්නා මිතුරන් හෝ පවුලේ අය සමග කාලය ගත කරන්න. ජීවිතය කියන්නේ පොතක් නම්
එක පරිච්ඡේදයක් අවසන් වූ පමණින් මුළු පොතම අවසන් වන්නේ නැත. ඊළඟ පරිච්ඡේදය මීට වඩා ලස්සන වීමට ඉඩ ඇත. ඔබේ සිතේ ඇති බර සැහැල්ලු කර ගැනීමට මේ මොහොතේ ඔබ හැඟීම් ගැන කෙටියෙන් ලියා තැබීමට හෝ මා සමග කතා කිරීමට ඔබ කැමතිනම් ඔබගේ විස්තර පහලින් කමෙන්ට් කරන්න. මම තව පුංචි කතාවක් ජීවිතයට කියලා දෙන්නම්. මේ ආදරය පිළිබඳව කියනකොට අපි අද සමාජය ආදරය පිළිබඳව තේරුම් ගන්නේ කීයෙන් කී දෙනාද? නිකමට හිතලා බලන්නකෝ. ඔබ අහලා තියෙනවද වලගම්බා රජතුමා සහ සෝමාදේවිය අතර තිබුණ බැඳීම? මේ බැඳීම, මේ ආදරය මොන තරම්නම් සුන්දර ලස්සන ආදර කතාවක්ද? රජතුමා යුද්ධෙන් පැරදිලා සෝමාදේවියත් සමග රථයෙන් පැනලා යනකොට ටික දුරක් යනකොට සෝමාදේවියට තේරුම් යනවා මම තවමත් මේ රථයේ ඉන්න එක මේ රථයට බරක්. රජතුමා බේරෙන්න නම් මම මේ රථයෙන් ඉවත් වෙන්න ඕනේ. රජතුමාට කියනවා රජතුමනි මාව මගින් දමන්න, මම මෙතනින් බැහැලා සතුරන්ට බිලි වෙන්න, ඔබ බේරෙන්න. බලන්න ඒ වචනය, බලන්නේ කැපකිරීම කොච්චරද? අපේ ජීවිතේ තියෙන්න ඕනේ ආදරය කරන විට කැපකිරීම කියන දේ. නමුත් රජතුමා සෝමාදේවියම අකමැත්තෙන් වුණත් බැස්සුවත් නැවත රජතුමා යුද්ධේ ජයගෙන සෝමාදේවිය සිටි තැන හොයාගෙන නැවත ගෙනත් ඔටුනු පැලඳුවා. බලන්නකො අද සමාජයට මොන තරම්නම් වැදගත් වැඩදායී කතාවක්ද මේ සෝමාදේවිය සහ වලගම්බා රජතුමා අතර ඇති කතාව. ඒක නිසා ජීවිතේ පැරදීම් කියන දේවල් ඕනෑ තරම් එන්න පුළුවන්. කවදාවත් ඒ පැරදීම් හමුවේ ජීවිතය බිඳවට්ටවා ගන්න හදන්න එපා. නැගිටින්න පුරුදු වෙන්න. නැගිටලා ජීවිතේ ජය ගන්න. කොහොම හරි ජීවිතේ ජයගෙන ඔබව එපා කියපු අයට පෙනෙන්න ඔබ දිනන්න.